මාන්නයකමට හම්බ වෙනා අපි දෙන්නම අතර ගියා. මම අර පොඩි කාලේ ලියපු ලියුම ළඟ තිබුණා මම එතුමියට දුන්නා. එයා දන්නවා මං එයා නිසා එයාට ආදරයට ආසාවට මම නිලියෙක් වුණා කියන එක. එදා මාලිනී අක්කව දැකපු වෙලාවේ මමත් ඒ වගේම නිලියක් වෙනවමයි කියලා හිතාගත්තා. අපාතරින් සමුගත්ත සිනමා නිලි රෙජින මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය ගැන නිල්මිනී තෙන්නකෝන් මහත්මිය සංවේදීව කියෝ කතාව. ලස්සන මූණු තරඟ කියන එකට ෆොටෝ එකක් දැම්මා. මම මාලිනී ෆොන්සේකා වගේ වෙන්න ආසයි කියලා. මාව ඒකට තේරුණා. ඒ ආපු ගමන තමයි අදටත් මම මේ ඇවිල්ලා තියෙන්නේ. මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා එහෙමත් නැත්නම් හෙළ සිනමාවේ නිලි රෙජින. ඊයේ දින අලුයම අපාතරින් ඇය සමුගත්තේ සහෝදර කලා ශිල්පීන් ශිල්පිනියන් වගේම ආදරණීය රසිකයින්ද කම්පා කරවමින්. සහෝදර රංගන ශිල්පීන් ශිල්පිනියන් ඇයගේ වෙන්ව යාම ගැන සමාජ මාධ්‍යයේ සංවේදීව සටහන් තබා තිබුණා. මාලිනී ෆොන්සේකා මහත්මියගේ අපූර්ව රංගන කුසලතාවය දැකලා ඒ වගේම දකුණු ඉන්දිය නිලියන් පරදන ඇගේ සුන්දරත්වය දැකලා මමත් ඒ වගේ නිලියක් වෙන්න ඕනි කියලා හිතලා ඒ කාලේ රංගන ශ්‍රේෂ්ඨයට ආපු රංගන ශිල්පිනියන් අද ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පිනියන් බවට පත් වෙලා තියෙනවා. ඒ අතරින් සුවිශේෂී කෙනෙක් තමයි අපි හැමෝම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනිය නිල්මිනී තෙන්නකෝන් කියලා කියන්නේ. මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසාන උපන්දින සැමරුම් උත්සව දවසේදී ඇය හර අපූර්ව කතාවක් සමාජ මාධ්‍යයේ සටහන් කර තිබුණා. උපුටා ගැනීමක්. ආදරණීය මාලිනී අක්කේ සිනමාවේ සුරූපිනිය නිලි රෙජිනිය මා පාසල් යන කාලේ පාසල ළඟම තියෙන සිනමා ශාලාවේ වැඩිපුර දුටුවේ මාලිනී අක්කගේ රුව. එතුමිය දකින හැම මොහොතකම මම ගොඩක් වෙලා ඒ රුව දිහා බලන් හිටපු වාර අනන්තයි. ඇත්තටම දකින්න තියෙනවා නම් කියලා හිතපු වාරත් අනන්තයි. එතුමියගේ ඡායාරූප දකින හැම මොහොතකම මටත් නිලියක් වීමේ ආශාව ගොඩක් ඇති වුණා. ගෙදරින් චිත්‍රපටි බලන්න ගෙනියන්නේ නැති කාලයක කවදාවත් අමතක වෙන්නේ නැති දවසක් තමයි මගේ අක්කගේ විවාහ මංගල්‍යය ඉවරුණාට පස්සේ ඒ ඇඳුම පිටින්ම ආරාධනා චිත්‍රපටිය නරඹපු දවස. ඉතින් එදා මමත් කවදා හරි නිලියක් වෙනවමයි කියලා අදිෂ්ඨාන කරගත්තා. එතුමියගේ මේ සොඳුරු මොහොතට මටත් එන්න වාසනාව ලැබිලා. මාලිනී ෆොන්සේකා නම් වූ ඇය සිනමාව ජයගත්ත නිලි රෙජිනී මේ ඔබතුමියට උපහාරයක්ම වේවා. නිරෝගී සුවය ලැබේවා ආදරේ. ඉතින් කොහොම වුණත් ඒ උපන්දිනය සමරලා මාසයක් යන්නටත් කලින් අවාසනාවන්ත විදිහට ඇය අප අතරින් සමුගත්තා. අපි ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඔබ ආදරය කරන කලාතරු ගැන තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ YouTube channel එකත් subscribe කරලා එකතු වෙන්න.